අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට තියෙන මඟ මධ්‍යම ප්‍රතිපදා. පින්වතුනි මෙන්න මේ මඟ ගැන අපිට නිරවුල් දැනුමක් තියෙන්නට ඕන. දැන් ඔබ ගිහි ජීවිතය තුළ ජීවත් වෙන අතරතුර ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා අපි ඒ මාර්ගාංග ගැන දැනුමක් ඇති කරගෙන අපි උත්සාහ ගන්නවා කියලා කියමු. ඒ තුල අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග වෙන වෙනම වැඩෙනවා. නමුත් මේ මාර්ගය එකට බද්ධ වෙලා එකට බැඳිලා නිවන් අවබෝධයේ අංගයක් හැටියට මේ අංග 8 වැඩෙන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා තුල. සෝවාන් වෙනවා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමිණීම. සෝතාපන්න කියන එකේ අර්ථය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථය තමයි සෝතාපන්න කියන්නේ. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා බැස ගන්න. සෝවාන් ඵලයට පත් වෙන කෙනා. ඊළඟට යාට වෙන වෙනම කෘත්‍ය තියෙනවා. දුක අවබෝධ කරන්නට ඕනේ. තණ්හාව ප්‍රහාණය කරන්නට ඕනේ. නිවන සාක්ෂාත් කරන්නට ඕනේ. මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න තියෙනවා. අන්න කෘත්‍ය. ඒ කෘත්‍ය දියුණු කරගෙන මාර්ගය වඩාගෙන යනකොට සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. කෘත්‍ය දියුණු කරලා අවසන් වෙනකොට කෘතඥානෙ පහළ වෙනවා. චතුරාර්ය සත්‍ය ගැනම දුක්ඛ මං අවබෝධ කළා. තණ්හාව සම්පූර්ණයෙන් මා ප්‍රහාණය කළා. නිවන සම්පූර්ණයෙන් මා සාක්ෂාත් කරගත්තා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධයට කියන කෘතඥානයි. අන්න එතනින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඒ සම්පූර්ණ වෙනවා සමගම රහතන් වහන්සේලාට තව අංග දෙකක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට එකතු වෙනවා. දසාංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. මහරහතන් වහන්සේලා කියන්නේ අංග 10කින් යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ට අමතරව සම්මා ඥාන, සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු වෙනවා රහතන් වහන්සේලා තුළ. සම්මා ඥාන කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන්. ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියන ආකාරයට පරිපූර්ණවම අවබෝධ කරා කියන ඥානෙ සම්මා ඥාන. සම්මා විමුක්ති කියන්නේ මා විමුක්තියට පත් වුණා කියන අවබෝධ ඥානෙ රහතන් වහන්සේලා තුළ ඇති වෙනවා. එතකොට මෙන්න මේ අංග 10 මහරහතන් වහන්සේලා තුළ පිහිටනවා. දැන් එහෙමනම් සෝවාන් වෙලා සෝතාපන්න ඵලයට පත් වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නවා නම් එතනින් මෙහා පෘථග්ජන මට්ටමේ ඉන්න ධර්ම මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ කොහොමද? ඒකට වැඩෙන්නේ කොහොමද? මේ කාරණා අපි අද ධර්මානුශාසනාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි තේරුම් ගන්න, දැනගන්න, ඉගෙන ගන්න, ජීවිතයට ගලප ගන්න මේ ධර්මානුශාසනාවේදී අපි උත්සාහයන් ගමු. පින්වතුනි, සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට කොටස් දෙකකට ධර්මයේ විස්තර වෙනවා. ඉස්සලාම කෙනෙකුට ඇති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය. එතකොට පෘථග්ජන මට්ටමේ ඉන්න ශ්‍රාවකයා මේ ධර්ම මාර්ගේ වඩන කෙනා තමන්ගේ ජීවිතයේ මුලින්ම ඇති කරගන්න සම්මා දිට්ඨිය තමයි ලෞකික සම්මා දිට්ඨිය. ඒතකොට ලෞකික සම්මා දිට්ඨිය නැතුව
එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කොච්චර කතා කරත් නිවන මාර්ගඵල සත්‍ය ඥාන කෘත්‍ය ඥාන මේවා ගැඹුරින් කතා කරනවා. නිවන් දකින්නමයි තියෙන්නේ කියලා කතා කරන. හැබැයි කතා කරාට ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨිය තුලයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය දියුණු කරගන්න පුළුවන් මඟ විවර වෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. ලෞකික සම්මාදිට්ඨිය අපි එකට ධර්මයේ කියනවා දස වස්තුක සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලාත් කියනවා. දානයේ විපාක තියෙනවා. කරන පින්කම් වල විපාක තියෙනවා. මහා පින්කම් වල විපාකයක් ඇත. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තියෙනවා. සැප දුක් කර්මයන්ගේ විපාකයක් තමන්ට ලැබෙනවා. මෙලවක් තියෙනවා. මෙලවක් තියෙනවා කියන්නේ පෙර සසරේ රැස් කරගත්ත කර්ම මත ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා ඒ කර්මයන්ගේ විපාකයක් හැටියටයි මා මෙලව ඉපදුනේ කියලා තේරුම් ගන්නවා. පරලොවක් ඇත. ඒකේ තේරුම තමයි සසරේ රැස් කරගත්ත කර්මත් මේ ජීවිතේ රැස් කරන කර්මත් තුළ විපාක තුළ ඊළඟ උපතක් මට ලැබෙනවා කියලා භවපච්චය ජාති. විපාක පිණිස කර්මය හැදෙනවා නම් කර්මයට අනුව උපදිනවා. අන්නේ කර්මය තුළින් මාව උපත කරා අරගෙන යනවා. මට පරලොවක් තියෙනවා කියලා ධර්මය තුළින් විශ්වාස කරනවා. ඊළඟට මවුට සැලකීමේ විපාකයක් ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. ඕපපාතික සත්වයන් ලෝකයේ ඇත. අන්න දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපායවල, නිරය, പ്രേත අපාය මේ ඕපපාතිකව පහළ වෙන ඕපපාතික උපත ගැන පිළිගන්න. ඒක පිළිගන්නේ නැහැ කියන්නේ කවුරු හරි නියත මිත්‍යා දෘෂ්ටිය. ඊට සම්මාදිට්ඨියේ තියෙන අර අංග තුල පිහිටන්න පුළුවන් කමක් නැහැ. එයාට සම්මාදිට්ඨියට එන්න බැරි වෙනවා. යමෙක් තුල මේ ලෞකික සම්මාදිට්ඨියවත් නැත්නම් පින්පව් විශ්වාස කරන්නේ නැහැ, කර්මඵල විශ්වාසයක් නැහැ, මෙලෝ පරලෝ පිළිගැනීමක් නැහැ, දෙමව්පියන්ට සැලකීමේ විපාකයක් තියෙනවා කියලා පිළිගන්නේ, ඕපපාතික සත්‍යයක් පහළ වෙනවා කියලා දිව්‍ය ලෝක අපායවල පිළිගන්නේ. එතකොට එයා නියත මිත්‍යා දෘෂ්ටික කාරණා තුල බැසගත් කෙනෙක්. යාට ලෞකික සම්මාදිට්ඨියවත් පින්පව් ගැන විශ්වාස කරන කර්මය ගැන පිළිගන්න සම්මාදිට්ඨියවත් නැති කෙනෙක්. එතකොට අපි මුලින්ම ඇති කරගන්න ඕනේ ඔන්න ඔය සම්මාදිට්ඨිය. ඊළඟට මේ දසවස්තුක සම්මාදිට්ඨිය අවසානයේට බුදුහාඳුරු විස්තර වෙනවා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ලෝකේ පහළ වෙනවා කියලා පිළිගන්නවා. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ අවබෝධය කෙනෙකුට හිත වඩලා මේ වගේ හැකියාවන් උපදවන්න පුළුවන්, ප්‍රඥාව පහළ කරගන්න පුළුවන්. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරන ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ලෝකේ පහළ වෙනවා. ඒක පිළිගන්නේ නැත්නම් එයා කොහොමද බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ? උන්වහන්සේගේ අවබෝධ ඥානෙ පිළිගන්නේ. මේ ධර්ම මාර්ගේ වඩලා ප්‍රතිඵල ලැබපු රහතන් වහන්සේලා පිළිගන්නේ කොහොමද? කෙනෙක් තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා හිත වඩලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් නැත්නම්. ඒ නිසා තුනුරුවන් ගැන සද්ධාව ඇති වෙන්නෙම ලෞකික සම්මාදිට්ඨිය තුලයි. ඒ නිසා පින්වතුනි පළවෙනියටම මේ ධර්ම මාර්ගේ වඩන ශ්‍රාවකෙක් තුල ඇති වෙන්න ඕනේ සම්මාදිට්ඨිය තමයි ලෞකික සම්මාදිට්ඨිය. දැන් මේ කාරණා දිහා බලනකොට ඔබ තුලින් විමසලා බලන්න. ඇත්තටම මා තුල මේ සම්මාදිට්ඨිය තියෙනවද? අපි නිකන් කතා කරනකොට කියනවා මේ මිත්‍යා දෘෂ්ටිකයෝ, අර මිත්‍යා දෘෂ්ටික පිරිස, ඕක මිත්‍යා දෘෂ්ටිය කියලා ඕන තරම් අහලා ඇති මේ සමාජය. හැබැයි මේ කියපු කරුණු හොඳට එකින් එක ගලපලා ඔබෙන් අහන්න, අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව තමන්ගෙන් අහන්න
මේ කියපු කාරණා ඔස්සේ ඇත්තට මා තුළ සම්මාදිට්ඨිය තියෙනවද? සමහර වෙලාවට ඔබ සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වගේ හිතාගෙන ඔබ ගැන ඉන්න පුළුවන්. හැබැයි ඔබට මෙලෝ පරලොව ගැන විශ්වාසයක් නැත්නම්, කරන පින්පව්වල විපාක ඔබ කරා එනවා කියලා විශ්වාසයක් නැත්නම්, සමහරලාට අපාය දිව්‍ය ලෝක ගැන පිළිගන්නේ නැත්නම්, ඔය ඔක්කොම මෙහෙමයි කියලා හිතෙනවනම් ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. ඔබට ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ඒ නිසා මේ ධර්ම මාර්ගය ගැන ගැඹුරින් ඔබ ඉගෙනගෙන කතා කරමින් ගැඹුරට යන්න උත්සාහ ගන්න කෙනෙක් නම් මුලින්ම ඇති කරගන්න ඕනේ සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය. ඊළඟට අපි ඉස්සෙල්ලා මේ ලෞකික පැත්තෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ගැන දැනුමක් ඇති කරගන්න. ඊළඟට සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට තමන්ගේ කල්පනාව නුවණ මෙහෙවනවා. එහෙමනම් මිත්‍යා සංකල්ප කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. කාම සංකල්ප, ව්‍යාපාද, හිංසා සංකල්ප, පංච කාමයන් ගැනම හිතා ඉන්නවා. දැන් බලන්න ජීවිතේ වැඩිපුරම ඇහෙන් දකින ප්‍රියමනාප රූප ඔස්සේ තමයි හිත යන්නේ. අය අමුතු උත්සාහයක් වීරියක් යොදවලා කරන්න ඕන එකක් නෙමෙයි. හිත දුවනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද ඔස්සේ හිත දුවනවා. දවසේ වැඩිපුරම කැමති ආස කරන සින්දු අහන්න, ආස කරන මිහිරි දේවල්, ශබ්ද අහන්න. එතකොට ඒවට ආසයි මිහිරට. නාසයට දැනෙන සුවඳ ආස කරන දේවල් ඔස්සේ හිත දුවනවා. දිව රසවල් හොයා බලන්න කෑම බීම හොය මිනිස්සු දුවනවා. සමහරුන්ගේ මුළු ජීවිතේම කෑම රස තෘෂ්ණාව. ජීවත් වෙන්න කන එකයි, කන්න ජීවත් වෙන එකයි දෙකක්. අපි ජීවිතේ පවත්වා ගැනීම පිණිස මේ ශරීරයට ආහාර අවශ්‍යයි. සබ්බේ සත්ත ආහාර අට්ඨිතිකා. සියලු සත්වයන් ආහාරයක් තුළ ජීවත් වෙන අය. දිව්‍යයන්ට පවා දිව්‍ය භෝජන, සුදා භෝජන අපි කනවා වගේ නෙමෙයි. ඒ දිව්‍යයන්ට දිව්‍ය භෝජන පහළ වෙනවා. අමනුෂ්‍යෙක් වේවා, ප්‍රේතෙක් වේවා, යක්ෂයෙක් වේවා, සියුම් ශරීරයක් තුළ හිටියත් ආග්‍රහණයෙන් උරාබීමෙන් හරි කුසගින්න නිවා ගන්න. මනුස්ස ලෝකේ අපි ගොරෝසු ශරීර ඇති තිරිසන් සතු තම තමන්ට කුමන හෝ දෙයක් ආහාරයක් හැටියට ගන්නවා. මනුස්ස ලෝකේ අපිටත් වෙනස් වෙනවා. දැන් ලංකාවේ කෑම බීම නෙමෙයි විදේශ රටවල. සමහරවිට අපි අප්පිරිය කරන දේවල් සමහර කොරියානු රටවල් වල ගත්තොත්, ඊළඟට චීනය වගේ රටවල් වල ගත්තොත් සමහර වෙලාවට අපි පිළිකුල් කරන දකින්නකොටම අම්බෝ මේවා කන්න පුළුවන්ද කියලා ඔබ හිතනවා. හැබැයි එවැනි දේවල් ඕන් රස කර ආහාර හැටියට ගන්නවා. සමහර විස සහිත දේවල් ඕන් එකට පුරුදු වෙලා. එතකොට එක වෙනස් වෙනවා ආහාරය. තිරිසන් සතුන් එක සත්වයන්ගේ ආහාර වෙනස්. අසුචි ආහාර කරගන්න සත්තු ඉන්නවා. එතකොට පළතුරු ආහාර කරගන්න, ගස්වල කොළ, ගෙඩි, පොතු ආහාර කරගන්න සත්තු, මස් මාංශ ආහාර කරගන්න දඩේමෙන්ම ජීවත් වෙන සතුන් ඉන්නවා. කුමක් හෝ ගොරෝසු දෙයක් කබලින්කාර ආහාර හැටියට මේ ශරීරයට අවශ්‍ය වෙනවා. එහෙමනම් ඔබ හොඳට තේරුම් ගන්න, අපේ ජීවිතේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ඊළඟට කයට දැනෙන පහස, මේවා හොයා යනවා. කායික පහස ඔස්සේ හොයා යන මේක තමයි කාම ලෝකේ ඉන්න සත්වයාගේ ස්වභාවය. කාම සංකල්ප මේවා ගැන තමයි හිතන්නේ. ඊට අනුව තමයි සැලසුම් කරන්නේ. හිත දුවන්නේ මේ පැත්තේ. ඊළඟට ව්‍යාපාද සංකල්ප, තරහව, වෛරය, කේන්තිය, ගැටීම, ඒ ගැටෙන දේවල් ඔස්සේ හිත දුවනවා. ඊළඟට හිංසා සහිත, කෙනෙක්ව විනාශ කරන්න, නැති කරන්න, මරන්න ඕනේ, නසන්න ඕනේ, විනාශ කරන්න ඕනේ කියලා හිතනවා.
ඒ සිතුවිලි ඔස්සේම ඔබ ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ පාපී මිත්‍යා සංකල්ප වලින් තොරව කෙනෙක් ධර්මයේ හිතනවද? ධර්මයේ මෙනෙහි කරනවද? අන්න එයා සම්මා දිට්ඨියෙන් යුක්තව එයාගේ කල්පනාව ධර්මාවබෝධය පැත්තට යොමු කරගන්න. අන්න සම්මා සංකල්පේ පැත්තට යොමු වෙන මිත්‍යා සංකල්පේ බැහැර වෙන. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන ගත්තොත් සීලය හා සම්බන්ධයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් සීල සමාධි ප්‍රඥා වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ සීල ප්‍රඥා ස්කන්ධයට වැටෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා කොටස. ඊළඟට සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ සීලස්කන්ධය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ ස්කන්ධ වශයෙන් බෙදුවොත් සමාධි ස්කන්ධයට අයිති. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගැස්ම ගත්තොත් ප්‍රඥා සීල සමාධි වගේ තමයි පේන්නේ. එහෙම තමයි පෙළ ගහලා තියෙන්නේ. හැබැයි මේ මාර්ගය වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තමයි කෘත්‍ය දියුණු කරන්න තියෙනවා. එතකොට අපි ඒක ඊළඟට තේරුම් ගන්න උත්සාහ ගමු. එතකොට සම්මා වාචා වචනයෙන් වෙන වැරදි වලින් වළකිනවා. දස කතාවේ දෙනවා. මිත්‍යා වාචා වලින් වැළකීලා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. ප්‍රධාන වශයෙන් වචනයෙන් වෙන අකුසල්. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කෙනෙක්ගේ හිත රිදෙන නපුරු ද්වේෂ සහගත වචන කතා කරන. ඊළඟට හිස් වචන කිසිම වැඩකට නැහැ. ඔබට වැඩකුත් නැහැ, අහගෙන ඉන්න කෙනාට වැඩකුත් නැහැ. එතකොට අපි ධර්මයේ විස්තර කරලා පෙන්නන දෙතිස් කතා හැටියට මෙන්න මේ හිස් වචන. මේවෙන් තොරව සිහිනුවණින් යුක්තව ධර්මාවබෝධයට උපකාර වෙන දස කතාවල යෙදෙනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවා, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස, සමාධිය ගැන, සීලය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, නිවන ගැන, ධර්මාවබෝධයට වීර්ය වඩන හැටි, අල්පේච්ඡ ජීවිතයක වටිනාකම. එතකොට මේ වගේ ධර්ම අපේ වචනය ධර්මාවබෝධයේ පැත්තටම යොමු වෙච්ච, උපකාර වෙච්ච වචන අපි හසුරුවනවා නම් අන්න සම්මා වාචා, මිත්‍යා වාචා වලින් එයා බැහැර වෙච්ච කෙනෙක්. ඊළඟට සම්මා කම්මන්ත තමන්ගේ කායික ක්‍රියාව තුළ කය මුල් කරගෙන මිත්‍යා කම්මන්ත තමයි හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ දෙනවා. කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා. එතකොට මේ පව්කම් වලින් වැළකීලා එයා යාගේ කය මුල් කරගෙන ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට යහපත් සම්මා දිට්ඨියෙන් යුක්ත යහපත් ක්‍රියාවන්ගේ දෙනවා. සම්මා කම්මන්ත. ඊළඟ සම්මා ආජීවයක සීලයත් එක්ක. මිත්‍යා ආජීවය කියන්නේ ජීවත් වීම පිණිස වැරදි පව්කාර අසාධාරණ ක්‍රම ඔස්සේ මුදල් හම්බ කරන්න පෙළඹෙනවා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ පෙන්වන නොකළ යුතු ව්‍යාපාර හැටියට සමහර වෙලහෙළදා මස් පිණිස සතුන් විකුණනේවා. එතකොට අවිආයුධ වෙළඳාම්. අද බලන්න ලෝකෙ පුරා යුද්ධ මරාගන්නේවා, යුද්ධ වර්ධනය කරනේවා. සමහරලාට ආයුධ හදන රටවල්ම ඒ ආයුධ විකුණා ගැනීම පිණිස රටවල් අතර යුද්ධ අවුලවනවා. ඒ යුද්ධ ඇති කරලා ඒ රටවල් වලට තමන්ගේ අවිආයුධ විකුණනවා. එතකොට මේ විදිහට ලෝකේ පුරා විශාලම ආදායම් ලබන ජාවාරම් හැටියට මේ වෙළඳාම් මත පත් වෙලා තියෙන මිත්‍යා ආජීවයෙන් යුක්ත වෙළඳාම්. ඊළඟට වහල් වෙළඳාම්. එතකොට මේ වගේ වෙළඳාම් බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් හැටියට පෙන්ලා දීලා තියෙනවා. අද බලන්න ලෝකේ වසවිස විකුණනේවා, මත්ද්‍රව්‍ය මත්කුඩු වහල් වෙළඳාම්, මේ පව්කාර ව්‍යාපාර මේවා තමයි අද වැඩි මිනිස්සු ආදායම් උපයන්න ජීවත් වීම පිණිස
තව කෙනෙක් විනාශ කරගෙන හරි අවියායුධවලින් තමන් හම්බ කර ගැනීම පිණිස මිනිස්සුන්ගේ මනස පෙළඹෙනවා. එතකොට මෙන්න මේ මිත්‍යා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවය කියන්නේ යහපත් ජීවන රටාවක් තුළ කාටවත් හිංසාවක් නොවන විදිහ ආදායම් මාර්ගවල රස්සාවක් කරත් කඩයක් කරත් ඔබ බඩුමුට්ටු එක්කත් මිනිස්සු රවට්ටලා වංචනික විදිහට මිල වෙනස් කරලා හොරට කිරලා ඒ වගේ අසාධාරණ විදිහට කටයුතු කරන්න නැතුව සාධාරණ ධර්මිෂ්ඨ විදිහට ඔබට ඔබේ ධනය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ඔබ ආදායම් මාර්ග හැටියට තෝරගන්න. ඔබට ඔබේ ධනය දිහා බල අනුන්ට ගිනි ගෙඩි දීලා මම මේ හම්බ කරපු ඒවා නෙමෙයි. මිනිස්සුන්ට වසකවලා හම්බ කරපු ඒවා නෙමෙයි. අනුන් විනාශ කරලා හම්බ කරගත්ත ධනයක් නෙමෙයි. මම සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරගත්ත දේ කියලා තමන්ට තමන්ගේ ධනය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවන රටාවක් ඔබේ ජීවිතය තුළ ආදායම් මාර්ග හැටියට උපදව ගන්න. දැන් පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ ජීවත් වෙමින් යහපත් මාර්ගයක් තුළ ධර්මාවබෝධයට යන ශ්‍රාවකයෝ ඇති කරගන්න ඕනේ ක්‍රමවේද. එතකොට මේවා ඔක්කොම අපේ එදිනෙදා ජීවන පද්ධතියෙන් ඈතට ගිය අපිට අදාළ නැති දේවල් නෙමෙයි. ඔබ හැම කෙනෙක්ගේම ජීවිතය තුළ දැන් බලන්න මේවා අනුගමනය කරනකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැටලු පීඩා නැති වෙලා සාමකාමී සතුට සහනය මානසික පීඩනයක් නැතිකම බාහිර ප්‍රශ්න දැන් බලන්න මිනිස්සු වැරදි ආදායම් රටා තුළම මිත්‍යා ආජීවයෙන් නම් හම්බ කරන්න හැම වෙලේම බයෙන් ඉන්නේ. නීතියට කොටු වෙන්න පුළුවන්. පොලිසියෙන් පණීද උසාවි වල නඩු වැටෙනවා. ඒවෙන් බේරෙන්නේ කොහොමද? එතකොට මේ වගේ මිත්‍යා ආජීවයෙන් උපේන කෙනා හැම වෙලාවෙම එක්ක රටේ නීතියත් එක්ක හෘද සාක්ෂියත් එක්ක සමාජ අපවාදත් එක්ක බියෙන් අසහනෙන් තමයි ඒ ජීවිතය ගත කරන්නේ. ඉතින් කොහොමද එහෙම කෙනෙක් බණ භාවනා කරගෙන ධර්මයේ තුල නිවන කරා යන්නේ? එයා පීඩනයක් තුල ජීවත් වෙනවා. ඊළඟට හැම වෙලාවෙම කය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් කරන හොරකම් කරන වැරදි කාම සීවණේ යෙදෙන කෙනා ඒ අකුසල් නිසාම පීඩණයෙන් ඉන්නේ. සමාජ අපවාද නින්දා නීතියට කොටු වෙයිද? එක්ක මිනිස්සුන්ගෙන් එන චෝදනා. ඊළඟට වචනෙන් වෙන අකුසල් ගැන හිතන්න. ඔබ නිතර බොරු කියන කෙනෙක් නම් ඔය බොරු අහු වෙනවනේ එළි වෙනවනේ කොයි වෙලේ හරි. තමන්ගේ බොරු අහුවේ කියලා කොච්චර බයෙන්ද ඉන්නේ බොරුව කිව්වට පස්සේ. ඇත්ත කියනවා නම් අමුතුවෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ බොරුවෙන් ජීවත් වෙන කෙනා මතක නැහැ. සමහරවට ටික දවසකට පස්සේ වෙන එකක් කියනවා. කලින් කියපු එක අමතක වෙනවා. ඊළඟට අහගෙන හිටපු කෙනාට මතකයි මෙයා එදා මෙහෙම කිව්වේ. අද මෙහෙම කියන්නේ. මෙයා බොරු කියන්නේ කියලා. ඒ නිසා සමහර ලාවට එක බොරුවක් වහන්න ඇත්ත 100 ගාණක් කිව්වත් අර අහගෙන ඉන්න මිනිස්සු ඔබ ගැන තියෙන විශ්වාසය නැති වෙලා යනවා. එක බොරුවකින් පුළුවන් පුද්ගලයෙක්ගේ විශ්වාසයක් සම්පූර්ණයෙන් නැති කරගන්න. මිනිස්සු අතර මෙයා බොරුකාරයෙක්. මේ මිනිස්සයා කට ඇරියොත් බොරු කියන්නේ කියලා සමාජයේ අපකීර්තියක් පැතිරිලා යනවා. ඊළඟට කේලාම් කියලා පවුල් බිඳවන කෙනෙක්. බලන්න එහෙම දෙයක් ඔබෙන් කියවුණාට පස්සේ ඔබ කොච්චර පීඩනයකින්ද ඉන්නේ. ඔබේ වචනේ මුල් කරගෙන පවුල් ප්‍රශ්න ඇති වෙයි. මිනිස්සු අතර ගැටුම් ඇති වෙයි. ඊළඟට මට ප්‍රශ්නයක් වෙයි. දැන් මේක අහුවේ. මං කිව්වා කියලා ආරංචි වෙයි. කොච්චර මිනිස්සු බයද ඉන්නේ. ඊළඟට නපුරු නරක වචන කෙනෙක්ගේ හිත රිදෙන්න පරුස වචන කිව්වට පස්සේ මිනිස්සු පසුතැවෙනවා. ඒක අහපු කෙනාගේ හිත රිදෙනවා. සමහර ලාවට මේ පුද්ගලයා තුළ ඔබට තියෙන බය නිසා හරි ඔබේ බලය නිසා හරි කිසිවක් නොකිය ඉන්න පුළුවන්. නමුත් හිත තුළ ඔබ ගැන තරහක් ද්වේෂයක් වෛරයක් උපදිනවා. සමහර ලාවට ඔබ නැති තැන ඔවුන් ඔබට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඔබ ගැන අසත්‍ය ප්‍රචාරය යවනවා.
ඒ නිසා කාගේවත් හිතක් රිදෙන විදිහ වචනකින්වත් තව කෙනෙක්ගේ හිතක් නොරිදවා ඔබ හැම වෙලාවෙම මෙන්න මේ විදිහට හිතන්න සම්මා වාචා මගේ වචනේ මුල් කරගෙන කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා බොරුවක් කේලමක් පරුස වචනයක් හිස් වචනයක් තුළ කිසිම කෙනෙකුට මගේ වචනයෙන් හිංසාවක් පීඩාවක් නොවේවා ඊළඟට සම්මා කම්මන්ත තමන්ගේ කායික ක්‍රියාව තුළ ප්‍රාණඝාතාදී අකුසල් වැරදි කාමසේවනයේ යෙදීම් හොරකම් ඒ විතරක් නෙමේ හැම වෙලේම හිතන්න මගේ කය මුල් කරගෙන තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරදරයක් ඇති නොවේවා ඊළඟට මගේ ආදායම් මාර්ගයක් තුළ සම්මා ආජීව තව කෙනෙකුට තව පුද්ගලයෙකුට රටකට වේවා ගමකට වේවා මනුස්ස වර්ගයාට වේවා සතුන්ට වේවා කාටවත් හිංසාවක් පීඩාවක් ඇතිවෙන විදිහේ ව්‍යාපාරයක් ආදායම් මාර්ගයක් තුළින් ආදායම් උපයන කෙනෙක් නොවෙම්වා මම සාධහරණව ධාරමිෂ්ටව කාටවත් හිංසාවක් පීඩාවක් නැතුව මට ජීවන රටාව ගෙනියන්න පුළුවන් ආදායම් මාර්ගයක් සකසගන්න ලැබේව අන්න ඒ විදිහට ධර්ම මාර්ගය වඩන කෙනාට මේ ආර්යෂ්ඨාංගික මාර්ගය වඩාගන්න පාර නිකම්ම හැදෙනවා එනිසා පින්වතුනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊළඟට සම්මා වායාම මේ සම්මා වායාම කියන එක බුදුහාමුදුරු කොටස් 4කට බෙදුවා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න දැන් අපේ හිතේ හටගත්ත අකුසල් තියෙනවා ඒවා යටපත් කරන්න ප්‍රහාණය කරන්න වීරිය ගන්න නූපන් අකුසල් තියෙනවා තාම ඉපදිලා නැහැ හැබැයි ඔබ වැරදි විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම තුළ නූපන් අකුසල් උපදින්න පුළුවන් ඒවා නූපදින විදිහටම වීරිය වඩනවා උපන් කුසල් දැනටමත් ඉපදිච්ච කුසල් තියෙනවා ඒවත් දියුණු කරගන්න උපන් කුසල් වර්ධනය කරනවා නූපන් කුසල් උපදවන උපන්නා වූ කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා නූපන් කුසල් උපදවන්න වීරිය ගන්නවා උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න ඔන්න ඔය විදිහට ගන්න වීරියට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය තවත් විදිහකට කෙටියෙන් කිව්වොත් අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුළ ඇති කරගන්න වීරිය මේ වීරිය සම්මා වායාම ධර්මාවබෝධය අංගයක් හැටියට සම්මා දිට්ඨියෙන් යුක්තව මේ වීරිය වඩාගෙන නිවන් මඟ යනකොට ඒ වීරිය ඔබ ධර්මාවබෝධය කරා නිවන කරා අරගෙන යනවා සම්මා වායාමයක් වෙනවා ඊළඟට සම්මා සති සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවල හොඳ සිහියෙන් මේ කය ගැන හිතේ ඇතිවන වෙනස්කම් ගැන ආයතන හයි ස්පර්ශයෙන් ඇතිවන විඳීම් ගැන ධර්ම කාරණා ගැන සිහිය පිහිටවනකොට වැඩෙන්නේ සම්මා සතිය සතර සතිපට්ඨාන ඔබේ සිහියයි දියුණු වෙන්න සිහිය දියුණු වීමෙන්මයි ප්‍රතිඵල ලබන්න පුළුවන් ඊළඟට සම්මා සමාධි හිතේ ඇති කරගන්න ඒකාග්‍රතාවය සිහිය පිහිටවල සිහිය දියුණු කිරීම තුළම නීවරණ යටපත් වෙලා හිතේ එකඟතාවයේ සමාධිය සමාධි මට්ටම් ඇති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අංග ටික අපි එදිනෙදා ජීවිතයේ තුළ එකිනෙක ඔබට පුළුවන් ප්‍රමාණය පුළුවන් මට්ටමේ ඔබ දියුණු කරගන්න වඩා ගන්න උත්සාහ ගන්නකොට ඔබ ධර්ම මාර්ගයේ අංග ඔබ තුළ පුරුදු කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. සම්මා දිට්ඨි ලෞකික සම්මා දිට්ඨිය මුලින් ඇති කරගන්න නියත මිත්‍යා දෘෂ්ටික කාරණා වලින් ඉවත් වෙලා. ඊළඟට සම්මා සංකප්ප ධර්මයට අනුකූලව ව්‍යාපාද සංකල්ප කාම සංකල්ප හිංසා සංකල්ප වලින් තොරව යහපත් ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට ඔබේ කල්පනාව සිතුම් රටාව යොදවනවා. ඊළඟට වචනෙන් වෙන අකුසල් වලින් වළකිනවා සම්මා වාචා කයෙන් වෙන අකුසල් වලින් වළකිනවා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ ජීවත් වීම පිණිස කරන වැරදි
ආදාය මාර්ගවලින් වළකිනවා. ඊළඟට සම්මා වායාම අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. සම්මා සති ඒ වීරිය තුළ සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන කය ගැන අවබෝධයක් ඇතිවෙන විදියට හිත වඩනවා. ඊළඟට සම්මා සමාධි කියන්නේ ඒ තුළ හිතේ ඇති කරගන්න ඒකාග්‍රතාවය. එතකොට මෙන්න මේ කියන කරුණු එක එක පුද්ගලයා තම තමන්ගේ උත්සාහය වීරියේ නුවණ ප්‍රමාණයට වඩාගෙන යනවා. ඒ වඩනකොට ඒ ශ්‍රාවකයන් තුළ ධර්මාවබෝධයට අවශ්‍ය පින කුසලය වැඩෙනවා. තමන්ගේ ජීවිතයේ මේ මාර්ගාංග තුළ වැඩෙනවා. ධර්මාවබෝධයට අවශ්‍ය කරුණු තමන් තුළ මෝරන්න වැඩෙන්ට පටන් ගන්නවා. නමුත් පිංගතුනේ අපි මේ ධර්මානු ශාසනාව ආරම්භයේදීම ඔබට කතා කරා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙලකට ක්‍රමානුකූලව වැඩෙන්නේ සෝතාපන්න ශ්‍රාවකයාගේ පටන්. කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ආපන්න කියන්නේ පැමිණීම. සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨි කියන පළවෙනියට තියෙන මේ කාරණය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. මේ සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්නේ. සෝවාන් වෙන කෙනා. සත්‍ය ඥානි දුක කියන්නේ සත්‍යයක්, ආර්ය සත්‍ය. මෙන්න මේ විදිහට ඒක තව කාටවත් මේ බුදුහාමුදුරු දුකයි කියලා පෙන්නපු කාරණා එහෙම නෙමෙයි කියලා. දෙවියන් බඹුන් මරුණු සහිත ලෝකෙ කාටවත් හේතු සහිතව නම් පෙන්වන්න පුළුවන්කමක් නැහැ. ඒක සත්‍යයක්. එතකොට ඒක තමා තුළ බැසගන්නවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමත් සමග දුකේ හට ගැනීම තණ්හා ආර්ය සත්‍යයක්මයි. දුක නැති කිරීම නිවන මේක සත්‍යයක්. මේ විදිහටමයි නිවනට යන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මේකමයි කියලා සත්‍ය ඥාන උපදිනවා. ඊළඟට දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි තියෙන එකම මඟ කියලා ඒ මාර්ගය ගැන සත්‍ය ඥානයක් ඇති වෙනවා. එතනින් තමයි මාර්ගයට බැසගන්නේ සම්මා දිට්ඨිය සත්‍ය ඥානය ඇති කරගෙන. එතකොට මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක කියන්නේ අවබෝධ කළ යුතු. ඒක තමයි කෘත්‍ය. දුක අවබෝධ කරන්න ඕනේ. කළ යුතු දේ. දුකේ හට ගැනීම නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි තණ්හාවේ කෘත්‍ය. දුකේ හට ගැනීම ප්‍රහාණය කළ යුතුයි. දුක නැතිවීම නිවන සාක්ෂාත් කළ යුතුයි. ළඟා කරගත යුතුයි. නිවන කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. ඒ තමයි කෘත්‍යය. ඊළඟට දුක නැති කරන මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න වඩන්න තියෙන්නේ කොහොමද? සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වඩන්න තියෙන්නේ. දැන් මේ කාරණේ හොඳ අවධානයෙන් අහගෙන හිටියොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන අර සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය සත්‍ය ඥානය ඇති කරගෙන මාර්ගයට ආපු කෙනා දැන් ඒ මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් කෘත්‍ය වඩන්නේ කොහොමද? අන්න සීල, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීලස්කන්ධයට අයිති. සමාධි කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ අංග තුන සමාධිය. එතකොට සීලේක පිහිටලා සමාධියක් වඩමින් ප්‍රඥාව වඩනවා. ඒ කියන්නේ ආයමත් සම්මා දිට්ඨියමයි වඩන්නේ. සම්මා දිට්ඨියේ කෘත්‍ය දියුණු කරගෙන යනවා. දුක අවබෝධ කිරීම පිණිස පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැඹුරින් විමසමින් හේතුඵල වශයෙන් විමසමින් කෘත්‍ය වඩාගෙන යනකොට ඒ කෘත්‍ය යම් මට්ටමකට වැඩෙනකොට කාමරාග පටිග තුනී වෙනවා. ඒ තුනී වෙනවා කියන්නේ සකදාගාමී කියන මාර්ගඵලය ලබනවා. එතකොට සකදාගාමි වීම පිණිස ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුල පිහිටලා
සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධිය වඩමින් ප්‍රඥා ස්කන්ධයට අයිති සම්මා දිට්ඨියම වඩනවා. සම්මා සංකල්ප ඔස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥාව. ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට ප්‍රඥාව යෝනිසෝ මනසිකාරය යොදවනවා. ඒ විදිහට සකදාගාමි වෙච්ච කෙනාට තවත් කෘත්‍ය කළ යුතු දෙයක් තියෙනවා. තණ්හාව සම්පූර්ණයෙන් නැති කරන්න නම්. ඒ වෙනුවෙන් එයා මොකද කරන්නේ? තව දුරටත් සීල සමාධි ප්‍රඥා වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. තව දුරටත් සීලයම පිරිසිදු කරගනිමින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේම පිහිටලා සමාධියම ප්‍රබලවම වඩනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංගයන්ම දියුණු කරගෙන ඒ සමාධිය තුළ විදර්ශනා වඩනවා කියන ප්‍රඥාව සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ප්‍රඥා ස්කන්ධය වඩනවා. එතකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් තමයි මාර්ගය වැඩෙන්නේ. එහෙම වඩනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන තැනක් ඇද්ද අන්න ඒ කෙනා අනාගාමී කියන මාර්ගඵලය ලබනවා. දැන් එහෙම අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනාට තවත් තණ්හාවේ සම්පූර්ණ ප්‍රහාණය වීම පිණිස මාර්ගයේ තව වඩන්න ඉතිරි වෙලා තියෙනවා. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන ප්‍රහාණය වෙලා යන විදිහට සීල සමාධි ප්‍රඥා වශයෙන්මයි මාර්ගය වඩන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධෙම තුල පිහිටලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධියම වඩමින් සම්මා දිට්ඨියම පරිපූර්ණ කරනවා. විදර්ශනාම වඩනවා. සමාධියක් තුල පිහිටලා විදර්ශනා නුවණම දියුණු කරනවා. ඒ තුල සියලු ආශ්‍රවයන් තමන්ගේ හිතෙන් බැහැර වෙලා කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන්ගෙන් මිදිලා එයාගේ හිත නික්ලේශී භාවයට පත් වෙනවද අන්න ඒ මොහොතේ කෘතඥානෙ පහළ වෙනවා. කෘත කියන්නේ දුක මම සම්පූර්ණයෙන් අවබෝධ කළා කියන අවබෝධය. දුකේ හට ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. දුක නැතිවීම සාක්ෂාත් කරා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන කෘතඥානය ඇති වෙනවා. එහෙමනම් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසන් කළා කියන අවබෝධය කෘතඥාන. එතකොට මේ කෘතඥානය ඇති වෙනකොටම එයාගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනකොටම තව අංග දෙකක් ඔහු තුල ප්‍රකටව වැටහෙනවා. ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්තිය කියන අංග දෙක. එනිසා තමයි මහරහතන් වහන්සේලා තුල ධර්මයේ විස්තර වෙන්නේ දසාංගේහි සමන්නාගතු වරහාති උච්චති. රහතන් වහන්සේලා කියන අංග 10කින් යුක්තයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8ත් එක්ක සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු වෙලා අංග 10ක් මහරහතන් වහන්සේලා තුළ පිහිටනවා. එහෙමනම් පින්වතුනි මෙන්න මේ කාරණා අපි දැනගත යුතුයි. කොහොමද මේ නිවන් මඟ අපි වඩාගන්නේ? සමහරවිට ඔබට මේ ඉගෙනගත් කාරණා අද මේ ජීවිතය තුළ දියුණු කරගන්න ක්‍රමයක් නැති වුණත් ඔබ මතක තියාගන්න කවදා හෝ ඔබ නිවන් දකිනවා නම් මේ කාරණා මේ මාර්ගය තුළ මේ විදිහටම තමයි වඩාගන්න තියෙන්නේ. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරත් නිවන් මඟ ඒ නිවන් මඟ වඩන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේමයි. ඒ නිසා මේ ඉගෙන ගන්න දැනුම මේ අපි දහම් දැනුම වඩනවා කියන්නේ ප්‍රඥා පාරමිතාව මේ පුරුදු කරන්න. ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රඥාව සසරේ දියුණු කරන පාරමිතා හැටියට වඩනවා. ඒ නිසා පින්වතුනි මේ නුවණ ගැඹුරු ධර්ම කාරණා ඉගෙනගෙන විමසලා අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව දියුණු කිරීම සසරේ ප්‍රඥා පාරමිතාවයි වඩන්න. ඒ විදිහට සංසාරිකව නුවණ වැඩිච්ච අය තමයි බුද්ධ ශාසනවල එක ගාථාව අහලා අවසන් වෙනකොට ධර්ම අවබෝධ කරේ. සාරිපුත්ත හාමුදුරුව වගේ
එක ගාථාවේ පද දෙක ඇහෙනකොට ධර්මය අවබෝධ කරේ සංසාරයේ ප්‍රඥාව නුවණ වඩාගත්ත නිසා. එනිසා මේ ධර්ම කාරණා හොඳට මතකතියාගන්න ධාරණය කරගන්න නුවනින් විමසන්න. ඔබත් ඔබේ ජීවිතයේ ඉන්න තැනඉදම් ධර්මය තුළ ඉස්සරහට යන්න උත්සාහගන්න. එකම නිවන් මග හැටියට පෙන්නපු මේ ආර්යෂ්ඨායක මාර්ගයේ මාර්ගාංග හොඳින් තේරුම් අරගෙන තමා තුළ තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් එකින් එක හරි ඇතිකරගෙන එක දවස්සකට ඔබේ එක වැරැද්දක් හරි නිවරදි කරගෙන පියවරක් හරි ධර්ම මාර්ග ඉස්සරහට යන ශ්‍රාවකයෙක් බවට පත්වේ. ඔබේ වචනයෙන් වෙන්න වැරදි තියෙනවන කයෙන් වෙන්න වැරදි ඔබේ ජීවන රටාව තුළ තියෙන වැරදි ඔබ දවසින් දවස සකස් කරගන්න. ඔබේ අඩුපාඩු හදාගන්න අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරියගන්න භාවනාවට උනන්දුව හදාගන්න භාවනා කරන්න සමාධී වඩන්න ප්‍රඥාව දියුණු කරන්න. ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර බුද්ධ ශාසනයක් මනුස්ස ජීවිතයක් ලැබිච්ච මොහොතේ සීල සමාධි ප්‍රඥාදී ගුණ වඩාගෙන උතුන් නිවන් මගම දියුණු කරගෙන උතුන් ධර්මයම අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධර්මානු ශාසනාව හැම දෙනාටම ආශිර්වාදයක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා.